ශ්‍රී ලංකාවේ ප්‍රියතම ලෙමන් පෆ් අති විශිෂ්ට මංචි ලෙමන් පෆ්. ශ්‍රී ලංකාවේ ප්‍රියතම ලෙමන් පෆ් අති විශිෂ්ට මංචි ලෙමන් පෆ්. පෙරේදා රාත්‍රී අනතුර සිදුවන අවස්ථාවේ රථය තුල සිටි පාසල් සිසුවාගේ මව අද පස්වරුවේ යලි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ අදාළ කාන්තාව කිරිදෙන මවක් බැවින් ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධව යලි අවධානය යොමු කරන ලෙසට විත්තියේ නීතිඥයන් කළ ඉල්ලීමකට අනුවයි. සිය දරුවාට වරදකට අනුබල දීමේ චෝදනාව මෙම මවට එල්ල වී ඇති අතර මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ ඇයද ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මෙම අනතුර සිදු වුණේ පෙරේදා රාත්‍රී 8:50ට පමණ බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ශ්‍රී ඥානසීහ විහාරය ඉදිරිපිට කහයිර මතදී. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණේ අනතුර සිදු කළ බව පැවසෙන පාසල් සිසුවා පොලිසිය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වීමත් සමගින් අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූයේ 47 ඇවරිදි අනුලා වීරසිංහ සහ දසවැනි වියේ පසු වූ ඇයගේ බාලදියණිය වූ සමාධි රශ්මිකායි. ඔවුන්ගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දෙමටගොඩ T20 වත්තේ පිහිටි ඔවුන්ගේ ඥාති නිවසකට රැගෙන එනු ලැබුවේ අද අලුයමයි. තාත්තා නැතුණාට පස්සේ හිටියේ අම්මයි නංගි විතරයි. දෙන්නත් නැති වුණා. ඉතින් මං ඉල්ලන්නේ දෙන්නගේ ජීවිතේට වෙච්ච දෙයට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා. එතන මං හිටියේ නෑ, මං ගෙදර හිටියේ. නැති වුණාට පස්සේ තමයි මං දන්නේ අම්මයි නංගි දෙන්නම එතනම නැති වෙලා කියලා. මගේ අම්මගේ නංගිගේ ජීවිතේට සාධාරණයක් දෙන්න කියලා තමයි වැඳලා ඉල්ලන්නේ.